ළමයි welcome back to my channel. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ නම හිරුනි. ඔන්න ළමයි මම අද ගෙනාවේ ඔයාලට දවස් 2ක vlog එකක්. මම යන්න ආසාවෙන් හිටපු තැනකට මම ගියා. ඉතින් මං හිතුවා ඒක ඔයාලත් එක්ක share කරගන්න ඕනි කියලා. මේ තමයි ළමයි පළවෙනි දවස. පළවෙනි දවසේ මම අද උදේ නම් මොකුත් ස්පෙෂල් දෙයක් තිබ්බේ නැහැ. ඊට පස්සේ හවස මම අම්මයි චුට්ටක් ටවුන් එකට ගියා. මම දැන් මේ ටවුන් එකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. මුලින්ම මගේ ඇලෝ ජෙල් එක ගෑවා. ඊට පස්සේ ඒක චුට්ටක් ඇබ්සෝබ් වෙනකන් ඉඳලා ඊට පස්සේ ලිප්ස්ටික් චුට්ටකුත් ගාගත්තා. හරි ළමයි ඔන්න එහෙනම් මන් රෙඩි. එහෙනම් අපි යමු. අම්මයි මායි මුලින්ම ආව ළමයි බඩු වගේක් තිබ්බා ඒ ටික ගන්න කේල්ස් එකට. ඊට පස්සේ ළමයි මට තව බඩු වගේක් ගන්න තිබ්බා. අම්මයි මායි මේ ටික ගන්න මෙන්න මේ ෂොප් එකට තමයි ගියේ. මෙන්න මේ ටෝන් එකයි මෙන්න මේ මස්කාරා එකයි තමයි මං ගත්තේ. ඔන්න ඔහොම තමයි ළමයි ඉතින් පළවෙනි දවසේ ඉවර වෙන්නේ. ස්පෙෂල් දෙයක් නම් තිබ්බේ නැහැ. දෙවෙනි දවස් තමයි ස්පෙෂල් දේ තියෙන්නේ. ඔන්න ළමයි මේ තමයි දෙවෙනි දවස. උදේ නම් වීඩියෝස් මොකුත්ම ගන්න බැරි වුණා. ගමනේ භාගයකුත් ගියාට පස්සේ තමයි මම මේ වීඩියෝ එක ගත්තේ. ඉතින් ළමයි මං අද මේ ඇවිල්ලා ඉන්නේ මාරවිල කුරුස පල්ලියට. අපි එදින ළමයි පල්ලිය ඇතුළට යන ටිකක් දිග පෝලිමක් තිබ්බා. අපි පෝලිමට යන්න කලින් එතනින් ඉටිපන්දම් ගන්න ඕනේ. ඉටිපන්දම් ටික අරගෙන තමයි අපි ඊට පස්සේ පෝලිමට ගියේ. මේ පල්ලියේ ළමයි ගොඩාක් හාස්කම් තියෙනවා කියනවා. ඉතින් ක්‍රිස්තියානි ආගමේ අය විතරක් නෙමෙයි බෞද්ධ ආගමේ අයත් ගොඩක් අය මේ පල්ලියට එනවා කියනවා. ඊට පස්සේ ළමයි අපි ගියේ අර ඉටිපන්දම් ටික පත්තු කරන්න. ඒ ඉටිපන්දම් ටික පත්තු කරලා මෙන්න මේ වතුරේ තමයි ඒ ඉටිපන්දම් ටික ගහන්න ඕනේ. පල්ලිය ඇතුළෙම ළමයි මේ වගේ චුටි කඩ දෙකක් තියෙනවා. මේ කඩ වලින් අපිට ඉටිපන්දම් එහෙම ගන්න පුළුවන්. ඊට පස්සේ ළමයි අපි පල්ලියෙන් එළියට ආවා. එළියට ඇවිල්ලා පල්ලිය ඉස්සරහම තියෙනවා ළමයි මෙන්න මේ කෑම කඩේ. මේකෙන් මොන හරි කනවා කියලා හිතන් තමයි ආවේ. ඒත් කෑම නම් ළමයි එච්චර අපිට ලොකුවට සෙට් උනේ නැහැ. ඊට පස්සේ ළමයි අපි කාලේ ඉවරලා ගියා පල්ලේ ඉස්සරහම තියෙන මෙන්න මේ තැනට. පල්ලේ ඉස්සරහම චුටක් ඉස්සරහට යද්දි තමයි මේ තැන තියෙන්නේ. ඊට පස්සේ ළමයි එතනින් එහෙමම බීච් එක තියෙන්නේ. අපි ඉතින් ඊට පස්සේ එහෙම බීච් එකට තමයි ගියේ.
අපි ළමයි දවල්නේ බීච් එකට ගියේ. ඉතින් පුදුම අවසරක් තමයි තිබ්බේ. කොච්චර අවසර වුණත් ළමයි බීච් එකට ගියාම නම් එන්න හිතෙන්නේ නැහැ. ඕන තරම් වෙලා ඉන්න පුළුවන්. ඊට පස්සේ ළමයි අපි බීච් එකේ ඉඳන් එළියට ආවා. ඒ එන පාර දිගේ ළමයි මෙන්න මේ වගේ එක එක කඩ තියෙනවා. ඊට පස්සේ ළමයි ඉතින් අපි මෙන්න මෙතනින් අයිස් කොෆි බිව්වා. අයිස් කොෆි එකත් බීලා අපි ඉතින් ආයෙ මේ දැන් ගෙදර යන්න තමයි හදන්නේ. මේ ළමයි වෙනි වැල්ගඩ කඩයක්. අපේ නංගි තමයි ඔය වෙනි වැල්ගඩ තෝරන්නේ. ඉතින් ළමයි අපි මේ ආයේ ගෙදර යන ගමන් ඔහොම තමයි මං ආසාවෙන් හිටපු මේ ගමන මං ගිහින් ආවේ. ඔයාලත් මේ කුරුසපල්ලියට ගියපු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මට පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ළමයි ඔන්න ඔහොම තමයි මගේ මේ බ්ලොග් එක ඉවර වෙන්නේ. තවත් ලස්සන බ්ලොග් එකක් අරගෙන ආයේ එන්නම්. මගේ මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. bye.